මොකක්ද සර්? එයාට එනවා. ඇයි සර්? ලයිසන්ස් එහෙම තියෙනවා. ඔව් තියෙනවා. මේ තියෙන්නේ සර්? ආදායම් බලපත්‍රය. තියෙනවා සර්? රක්ෂණ සහතිකය. මෙන්න සර්. මොකද මාව දැකලා ගැස්සිලා පිටිපස්ස බැලුවේ. මාව තම්බන්න බෑ තමුසේ. කියනවා. සර් මේ මම එකපාරට බැලුවා මගේ යාළුවා පිටිපස්සේ සීට් එකේ ඉඳිලා. කින්නෝගේ අතේ කසිප්පු පූලි දෙක. අනේ නෑ සර්. මිනිහාගේ ඔරෙන්ජ් බාල් බෝතල් දෙකක් අරන් ගියානේ. සර් ඔය දාජලාව අදිනවා තියා. අපි ඔය වහක් කට හරියටවත් ගන්න නැති මිනිස්සු. හොඳයි. ඔය නොබිව්වට කමක් නෑ. ඔය ඇදලා ඒ මාපු වෙනවානේ. මාරු වැස්සක් නේද? ඔව් සර්. පාරටවත් බහින්න බැරිව හිටියේ. යන්න. ඇයි සර්? මේ මම කල්පනා කළේ දැන් ඔයාට ලයිසන් එක තියෙනවා. ඔව් තියෙනවා. ආදායම් බලපත්‍රය තියෙනවා, රක්ෂණ සාතිකය තියෙනවා. ඔක්කොම ඔක්කොම තියාගෙන හැබැයි මොකටද බය වුනේ? මට මේ උදේ වෙච්ච පොඩි සිද්ධියක් මතක් වුණා. පොඩි සිද්ධිය? ඔව් සර්. මොකක්ද? සර් මම උදේ පොළට යනකොට මගේ යාළුවා මේ මගින් බස් එකකට ගියා. මිනිහට ඒ වෙලාවේ හෙල්මට් එකක් තිබුණේ නැහැ. මට සර් දැක්කම ඒක මතක් වුණා කියන්නේ. හෙල්මට් එකක් තිබ්බේ නෑ. ඔව් සර්. මිනි මරණ වැඩක් නේ. හෙල්මට් එකක් නැතුව කෙනෙකු දාගෙන යනවට දඩේ කීයද කියලා දන්නව නේද? කොගන්න ලයිසන් එක? සර් මම විමලේ දාගෙන ගියේ උදේ. මම විමලේ පිල්ලවත්ත ගායි බස්සල මම පොළට ගියා. උදේ ගියාම ගියයි කියලා නීතිය වෙනසක් නෑ. දඩේමයි. අනේ සර් ලියන්න නංගේ පාස. අයියෝ සර් ලියන්න නංගේ පාස. සර් අනේ සර් ලියන්න පාස. සර් අදට සමාව දෙන්නකෝ. අනේ සර් මම මේ මිනිහට කියනවා සර් හැමදාම හෙල්පර් නැතුව ගෙනියන්න බෑ කියලා. උන් අහන්නේ මිනිහා කියනවා ඔය පාරේ පොලිසියෙන් නෑ බයි යමු කියලා. අද වුණා පොලිසියත් එක්ක හැමදාම හැංගි පුත්තන් සෙල්ලම් කරන්න බෑ. සර් දැන් මම හරියම යන්නේ. මට හෙල්මට් එකක් තියෙනවා. අමුසට හෙල්මට් එකක් තිබ්බද විමලේට නෑ. හෙල්මට් එකක් නැතුව කෙනෙකු දාගෙන යන්න නීතියෙන් අවසරයක් නෑනේ තමුසට. හෙල්මට් එකක් නැතුව කාවල් දාගෙන යනවා නම් දඩේ ගෙවන්න වෙන වාහනේ පැදගෙන ගිය කෙනා. කොගන්න ලයිසන්ස්. අනේ සර් ගන්නවද? සර් මට ලයිසන් එකක් තියෙනවා. ඔව් සර් එතකොට මගේ වාහනේට ආදායම් බලපත්‍රයක් තියෙනවා. ඔව් සර් එතකොට රක්ෂණ සහතිකයක් තියෙනවා. ඔව් ඉතින් හෙල්මට් එකක් තියෙනවා. තමුසේ ගාව ඔක්කොම තියෙනවා. ඒ වුණාට හෙල්මට් එකක් නැතුව විමලව දාගෙන යන්න තමුසට ලයිසන්ස් දුන්නේ තමුසේගේ බා. සර් මේ විමලිය දාලා නෑ සර් දැන් මෙතෙන්ද? මොකද දාන්නේ? තමුසේගේ බයිටි ගානේ නේද මිනිහා නැතලා ගියේ. සර් දැක්කම මම විමලිය හෙල්මට් එක දාන්නේ නේද? මම දකින්න ඕන නෑ. ඕනම අපරාධයක් ඔප්පු කරන්න පොලිස් නිලධාරියෙක් දැකලා තියෙන්න ඕන කියලා නීතියක් තියෙනවා. එහෙනම් ඉතින් මේ ලුම්ගස්සන හැමෝම මිනි මරලා තියෙන්නේ. පොලිස් නිලධාරියෙක් ඉස්සරහ වෙන්න බෑ. එහෙනම් සර් කොහොමද මම හෙල්මට් එක විමලිය දාගෙන ගියා කියලා ඔප්පු කරන්නේ? උගරන්නේ? ඔව්. මේ දෙන්න.
ඔක්කො කරන්න නා විදි තියෙනවා. ඒ දිතේ ඒව මොකටද? තමුසුමනි කිව්වේ. මං කිව්වා ඉතින් තමුසුමනි කිව්වේ හෙල්මට් එකක් නැතුව විමලව දාගෙන කියන්නේ. නෑ. මං එහෙම කිව්වේ නෑ. අම්පි කිව්වේ නෑ. මං එහෙම කිව්වේ නෑ. හොඳට කල්පනා කරලා. හොඳ කිව්වා. ඔය කියුනේ තමුස් දැන් වැරදි දෙකක් කරලා තියෙනවා. වැරද්ද කිරීම එක බොරු කීම තව එකක්. දැන් කලින් තමුස් කිව්වනේ හෙල්මට් එකක් නැතුව ඉවලව දාගෙන ගියයි කියලා. ඔම බොරු කියලා ඔය මිනිස්සු. තමුස් දෙයියට ස්තුති කරනවා මේක මේ උසාවියක් ඇතුළතදී සිද්ධ නොවිච්ච එක ගැන. උසාවියක් ඇතුළතදී මේ වගේ බොරු කිව්වනම් තමුස්ට දඩ ගන්න විතරක් නෙවෙයි මහවුරු විතරක් ලකින්න සිද්ධ වෙනවා. ඈ? ඉරියන් මං කරපු අපරාධ මොකක්ද? බොරු කීම ඉරයන් විතරක් නෙමෙයි ඔයි රටක් විනාශ කරන්නත් පුළුවන් අපරාධයක්. තමුසේ බොරුකාරී කියලා ඔප්පු කරන්න නඩුවක් බොරු කරලා උසාවියට ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා මම දන්නවා. තමුසේට පේනවද මගේ ඔළුව? ඔව් සර්. මොනවාද පේන්නේ? තාට්ටි. ඒක පෑදුනේ නිකන් නෙවෙයි. ඔව් සර්. මම පිළිගන්නවා සර්. මම මේ හෙල්මට් නැතුව ඉමලි ගියා කියලා. මං සර්ට පොරොන්දු වෙන්නම්. ආයි කවදාවත් කිසිම කෙනෙක් මගේ වයිසිකලේ ගෙනියන්නේ නැහැ කියලා. දෙයියන් බලන්න. ඉදිරියට මාර්ග නීති පිළිපදින එක තමුන්ගේ වැඩ. කතාව සමහර විට නඩුකාරුන්නා තමුන්ගේ අනුකම්පා කරන පුංචි දඩයක් ගන්නවා. මේ උසාවියේ වැඩ. තමුන්ව නීතිය හමුවට පමුණුවන එක අපේ වැඩ. සත්‍යසේ සර්විත් එකයි සර්ගේ උසාවියත් එකයි සර්ගේ නීතියත් එකයි ඔක්කොම කියන සර් මේ අයිසට අපි අමාරු දාන්නේ. අනේ සර් මට එසෙන් එක දෙන්නකෝ. හරි සර් ඒක දැන් ඕන එකක් කරගන්න මං යනවා. නීතියෙන් ගැලවිලා යන්න බෑ තමුසෙට. අවසර පොලිස් ජීප් එකේ ගෙදරට. උසාවියට අපහාස කිරීම බරපතල වරදක්. අමුතන්වද නීතිය. මොකද පහකට ඉර යන ওই වචන ටික බෑ. රටේ බැබලි හිටපු තරුවලට දඬුවම් කළා. උසාවියට අපහාස කළා. නීතියට ගරු කරන්න පුරුදු වෙන්න. මට අසාරණක් නෑ සර් මොන අපරාධයක්ද මේක? නීතිය අපරාධ කරන්නේ නෑ. ජනතාවට සතක් නිසා. දැන් බලනවා. තමුසේ හෙල්මට් එකක් නැතුව මිනිහෙක් බයිසිකලයක නගගෙන යනවා. පැට හදන්න 70 80 90ක වේගයෙන්. ඉතින් නිරාවරණය වෙලා අනුතරක් කොයි වෙලෙද කියන්න බෑ. හැප්පුණා. උඩින් ගිහිල්ලා ඔළුව වදිනවා ගලක. මිනිහා බැරෙනවා. ඒක උඩ තරම් අපරාධයක්ද? මිනිහාගේ බෙරිදට දරුවන්ට මොකද වෙන්නේ? මේවා නේද අපරාධ කියන්නේ. නීතිය කරන්න මේ අපරාධ නවත්තන්නේ. ඔව් සර්. මට තේරුණා සර්. මම නම් ආයේ කවදාවත් කිසිම කෙනෙක් කියන්නේ නැහැ සර් හෙල්මට් නැතුව. හොඳයි. එහෙනම් මම යන්නද සර්? හොඳයි. සර් මගේ ලයිසන්ස් එක. ඒක උසාවියේ වෙන. උසාවියේ පෙනී ඉඳලා නීතිඥ මහත්තයෙක් අල්ලලා නඩුව අහලා දඩ ගෙවලා ඊට පස්සේ ලබා ගන්න පුළුවන් ලයිසන්ස්. අනේ සර් අපිට උසාවි ගන්න රස්තියා දෙන්න වෙලාවකුත් නැහැ. අපි දන්නෙත් නැහැ සර්. එහෙනම් ඉතින් වරෙන්දු තමයි. වරෙන්දු? ඔව්. ඒ තමයි දන්නේ. ආගන්න. දැන් අපි තමුසේගේ නඩුව ඉදිරිපත් කරන උසාවිය. හරි? තමුසේ උසාවියට එන්නේ යනවා රාජකාරිය. ඔය ඉදිරියට. නඩුකාරුන්නාන්සේ නියෝග කරනවා තමුන්ගේ උසාවියට ගේන්න. හවසට පොලිස් ජීප් එකකින්වත් තමුසේ
තවුසේ බෙන්සින් වල පස් කඩ එකක් ගැහුවා. තවුසේ ජීප් එක ඇතුලේ. ඊට පස්සේ උස්සාවි. තේරුණානේ දවවෙන්තු. නීතිගරුක පොලිස් නිලධාරීන් හැටියට අපිට බෑ උස්සාවි නියෝග ක්‍රියාත්මක නොකළ. ඒක හරි අසාධාරණයි නේද? ඔව්. අමුතු කියන්නේ මෝටර් සයිකල් කාරයාට හෙල්මට් නැතුව ඕන තැනක ඕන විදියට යන්න දෙන්න ඕන. ඉතින් පොලිසිය ඉන්නවද අහක් බලන්න. ඒක කොහොමද ලක්ෂින් සාදා? අයිසේ තමුසේ දන්නවද? අවුරුද්දකට හදිසි අන්තිම කොච්චර සිද්ධ වෙනවද? නුවර පාර. දන්නේ නැද්ද? හදිසි අන්තිම කොච්චර සිද්ධ වෙනවද? ගාලු පාර. දන්නේ නැද්ද? දන්නේ. තමුසේ හදිසි අන්තිම කොච්චර වෙනවද? මීගම පාර. අපි කී ගොඩනගත පාරේ. පාරේ නීතියකුත් ගොඩැලවත්තට තව නීතියකුත් නැහැ. මුළු රටටම තියෙන එකම නීතියක්. ඒ තමයි උත්තරීතර පාර්ලිමේන්තුව පනවන අනපන. ඒවා ක්‍රියාත්මක කරන්නයි අපි. මේ ඔක්කොම උනේ අර විමලින්දනේ. බලන්නකො මට සිද්ධ උනේ අර වඳින්න කියපු දේවාලේ මේ උඩුවට කඩන් ගන්නවා වගේ වැඩක්. සර් පොඩ්ඩක් ඉන්නවද මම විමලට පොඩ්ඩක් කතා කරලා බලන්න. විමලේ හරි වැඩේනේ බං උනේ. මේ මං හැමදාම උදේට හෙල්මට් නැතුව උඹ බයිසිකල් යරනවා කියලා මහා පොලිසියෙන් ඇල්ලුවනේ. කොහෙදද? 18 කනුක වංගුවේදී. ඔව්. හරි. උඹ එතෙන් දෙන්නේ නැතුවද මාව ඇල්ලුවේ එතෙන්දී. බං එහෙම කියන්න කිව්වට පොලිසිය දැනගෙන තියෙනවනේ මං උඹ හෙල්මට් නැතුව අරන් යනවා කියලා. ඒවල යල්ලන්න තිබ්බා. මේ ඔය පඬිත කතා කියපන් අන්නර ගාලා පිටපන් මම ෆෝන් එක ගිහිල්ලා දෙන්න. සර් ඉවලේ මට අවශ්‍ය නැහැ කාපියක් කතා කරන්න. මං නඩු දාන්නේ වාහනේ පැදගෙන ගිය කෙනාට විරුද්ධව. ඕන්නම් නීතිඥ මහත්තයෙක් අල්ලගන්න කියන උසාවි දවස්. නීතිඥ මහත්තයෙක් අල්ලන්නලු බං. දැන් බලාපන්කො මන්නේ අමාරු වෙන්නේ. මම උඹට හැමදාම කියවනේ මං හෙල්මට් නැතුව ගෙනියන්න බෑ කියලා. කොහොම බහන්නේ? ඇත්තනේ. උඹ මොක කිව්වත් ඇත්තනේ. අපි වරදක් කරලානේ තියෙන්නේ. වරද කරපු දවස වෙලාව බලපාන්න නැල්ලු බං නීතියට. ඔය රාලම් කියන්නේ. ඔව්. මොකද්ද? කියා. ආපෝ ඕවා කතා කරන්න ගිහිල්ලා මට හිරෙත් යන්න වෙයි. ඔබ මාර කතා කියා. මේ රාලාමි නීතිය අකුරටම ක්‍රියාත්මක කරන කෙනෙක්. ඔය ඉතින් ඔව්. ඔබට ෂුවර්ද? මම කියනවා නම් අහලා බලන්න. හරි. මොකද කියන්නේ? ගඩ මුදල ගෙවන්නම් කියලා. සර් මේ විමල කියනවා මේ සර්ට තේ මොන කියා කර දෙන්නලු. විමල කිව්වේ සර්. විමලේ මොකද කරන්නේ? සර් විමල මේ වාක්ක වැඩ කරන්නේ. ඔය සියුම් වැඩවලට රුසියා ආන්න බලනවා ඉතින්. යමක් කම තේරෙන මිනිහෙක් වෙලා. ඇයි මේ වගේ වැරද්දක් කරන්නේ? අනේ සර් ඕක මහ පඬිතයා. මොකක් කරේ කියලා කියන්නේ මොන ඔබට 10ක් විතර කියලා එකමයි. මං කිව්වා සර් මම හැමදාම පොලේ යන නිසා බාගේ දාලා හරි හෙල්මට් එකක් ගමු කියලා. මම ඒකටත් එකක් කියලා මගේ අයියා කියන්නේ. ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. දැන් ওই මිනිහා හිතන්නේ එහෙමයි.
බලාගෙන යනකොට එහෙම හිතන එකේ වරදක් කියන්නත් බෑ. වරදක් නෑ. සර් මේක සර් තේබොන්න 100ක්. මම නීති අපරට පිළිපදින නිලධාරී. මම කාගේවත් සාප්පුවට වැටෙන්නේ නැහැ. තමුසේ දැනගන්නවා. මට තමුසේ හිරේ යවන්න පුළුවන්. අනේ සර් නීතිය පොලිස් කාර්ය තුට්ටුවට දෙකට වැඩිච්ච කාලයක් තිබ්බා. දැන් එහෙම නැහැ. කෙලින් ඉඳගෙන වැඩ කරන්න පුළුවන් ශක්තිය පොලිසියට තියෙනවා. නීතිය ශක්තිමත් තියෙනවා. තමුසේ දැනගන්නවා. බීල වාහනයක් ඇද්දොත් ලක්ෂයක වුණත් දඩයක් ගහන්න පුළුවන් උසාවියට. පොලිසියත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න. මම විමලේ කිව්ව නිසා ඇවිල්ලා සර් මම ඒක උට කිව්වා. රාලාමි එහෙම කෙනෙක් නෙමෙයි කියලා. සර් මේ අපිට අනේ සර් උසාවි ගානේ රස්තිය ආදින්න ඒවා මුකුත් තේරෙන්නේ නැහැ සර්. අපි බොහොම අහිංසක ජීවත් වෙන මිනිස්සු සර්. අපිට කරන්න දෙයක්. දැන් විමලනේ තමුසේ ඔය අමාරුවේ දැම්මේ. ඕනේ. කතා කරනවා විමලෙත් එක්කම. මේ බාරි වැඩේනේ මට කරේ. ඕ රාලාමිට තේ බොන්න සල්ලි දෙන්න ආලා කේන්ති ගියානේ. ඇත්ත? ඈ මං ඉතින් තේ බොන්නේ 100ක්ම දුන්නා. මදි? ඈ 500ක් මගේ උඹ කිව්වේ නෑනේ බං බත් කන්නත් එක සල්ලි දෙන්න කියලා. ඈ බර හොඳටම ෂුවර්ද? ඔව් මං අහන්නම්. මේ පාර මාව ඉල්ලුම් ගන්න තැනකට වැඩේ වෙයි දන්නේ. හරි මං අහන්නම්. මේ මට මොන හරිනවද බලා ගන්න ඕනේ. ඌට පිස්සුද? උමියා නමන කියනවා. හරි මොනවද මිනිහා කියන්නේ? දැන් මේ මිනිහා කියනවා මේ සර් තේබොන්න 500ක් දෙන්නලු. තේරෙන්නේ නැහැ තමුසලට නීතිය කොහොමද තේරුම් කරලා දෙන්නද කියලා. දැන් මිනිහා තමුසේ හොඳ යාළුවෙක්ද? අනේ උස හොඳ හිතවතේ. හොඳම යාළුවා. තමුසල පදිච්චි වෙලා ඉඳෙත් එකම පළා. අනේ සර් ඔහොම මෙහෙම ගෙවන්නේ ඒක. ඒවනම් මේ හෙල්මට් එකක් ඉඳ තමුසල දෙන්නගේ හිතවත්කම් නෑදෑකම් නැති කර ගන්න ඕනේ නෑ. විමල කියන විදිහට කරනවා. මෙන්න සර් තේරුණ 500. ඉතින් ඕක නෑ ඉතින්. අමුතරට උදව්වක් කරන්නේ නැතුව. මොන නවලා දානවා දැක්කුනේ. අන්නදී කාටද? දෙයනේ කියලා හෙල්මට් එකක් අන්න පරිස්සම්ද කියන අපිට කරදරේකුත් තමන්ට කරදරේකුත් පාර වැස්සක් දෙන්නේ ඉක්මනට යන්න අස්සාට දැන් තියෙනවා යන්න මේ විවරණ කියන්න මරණ හෙල්මට් එකක් හරි කාගෙන් හරි ඉල්ලවන්න කියලා
ලයිසන් එහෙම තියෙනවා.